හෙලෝ කොහොමද යාලට? ඉතින් ඔන්න මෙදා සැරේ අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයාලට හිතාගන්න බැරි තරම් ලස්සන view එකක් තියෙන place එකක්. එහෙනම් welcome to our YouTube channel. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න. හරි ඉතින් ඔයාලා දැනට මන් දන්නවා අද අපි යන්නේ පාංගල view point එකට. එහෙම නැත්නම් Red Rock view point. ඉතින් මේ ප්ලේස් එක ලස්සනයි වගේම තමයි එතනට යන පාර ගැන නම් ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා මං හිතුවා කුරුණෑගල ඉඳන් එතනට යනකම පාර ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපේ ගමන පටන් ගන්න කුරුණෑගල ටවුන් එකෙන්. අර ඔයාලට පේන්නේ ඇතාගල. ඉතින් මෙතනින් තමයි අපේ ගමන පටන් ගත්තේ. ඊට පස්සේ ඔයාලා කුරුණෑගල නුවර පාරේ ඇවිල්ලා මල්ලවපිටිය හන්දියෙන් හරවන්න ඕනේ. ඒ හරවල ටික දුරක් ගිහිල්ලා අඹකොටේ කරඳගොල්ල පාරට හරවන්න ඕනේ. ඉතින් ඒ අඹකොටේ කරඳගොල්ල පාර තමයි මේ. ඒක පුංචි තාර පාරක්. ඔයාලා මේ පාර දිගේ ගිහිල්ලා බුලුවල ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක පහු කරලා ඊට පස්සේ හම්බෙන පන්සල ගාවින් මෙන්න මේ විදිහට දකුණට හරවන්න ඕනේ. එතන ඉඳන් පුංචි දුරක් යනකොට Little Wings Pre School එක ගාව බෝඩ් එකක් ගහලා තියෙනවා පාංගල view point කියලා. අන්න එතනට යනකම් පාර හොඳයි. කොහොම හරි මෙන්න මෙතනින් හැරෙව්වට පස්සේ තමයි ගමන ටිකක් වෙනස් වෙන්නේ. හැබැයි මෙතනින් එහාට තමයි අපේ ගමනේ ලස්සනම හරිය හම්බ වෙන්නේ. ඔයාලට මේ පේනවා වගේ පාර පටන් ගන්නම හරිය තියෙන්නේ කොන්ක්‍රීට් දාපු පුංචි පාරක්. ඒ වගේම තමයි මෙතනින් එහාට ඔයගොල්ලෝ Google Map එක විශ්වාස කරලා යන්න එපා. දිට්ටකුණාටුවෙන් පස්සේ ඒ Google Map එකේ පෙන්නන පාරවල් නැහැ. දැන් තියෙන්නේ අලුත් පාරක්. ඉතින් ඔය විදිහට අපිට කන්ද උඩට කිලෝමීටර් 5ක් විතර යන්න තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සන පාරක තමයි යන්න තියෙන්නේ. දෙපැත්තෙම රබර් කැලේ, තව ටිකක් දුර යනකොට එක පැත්තක කන්ද. මේ වගේ හරිම ලස්සන කොළ පාට පාරක් දිගේ තමයි යන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ වගේ ලොකු පල්ලම් කඳු ගොඩක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ එනකොට හොඳට වාහනේ කන්ඩිෂන්ස් බලලා එන්න මතක තියාගන්න. මෙන්න මේක තමයි අපිට හාමුණ දුක හිතෙනම තැන. බලන්නකෝ අර දිට්ටකුණාටුව වෙලාවේ මේ කන්ද සම්පූර්ණයෙන්ම කඩාගෙන පාරට වැටිලා. ඉතින් මේ ගම්මියා එකතු වෙලා මෙතන අලුතෙන්ම පාරක් කපලා තමයි තියෙන්නේ. මේ අපි දැන් යන පාර කලින් කුණාටුවට කලින් තිබුණ පාරක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම ගම්මියා එකතු වෙලා තමයි මේ පාර හදලා තියෙන්නේ. මොකද මේ පාංගලටත් උඩින් ඒරියා එකේ ගොඩාක් ගෙවල් තියෙනවා, ගොඩක් මිනිස්සු ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට යන්නත් එක්ක තමයි හැමෝම එකතු වෙලා මේ පාර හදලා තියෙන්නේ. කොහොම හරි පැය භාගයක් විතර එනකොට බලන්නකෝ අපිට වෙච්ච වැඩේ. ඉතින් ඔන්න අපි දැන් ලොකේෂන් එකේ මගකට ආවා. තුමන් හන්දියක ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මැප් එකේ පාරක් පෙන්නන්නෙත් නැහැ. අපිට යන්න දිහාවක් හිතා ගන්නවත් බැරුව මම ඔයාලට පෙන්නන්නම්කෝ. දැන් අපි මේ බයික් එක නතර කරලා කොහෙටද යන්නේ කියලා තමයි කල්පනා කරන්නේ. ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේ විදියට උඩට පාරක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම කෙලින් පාර තියෙනවා. ඒ වගේම පහළට කොන්ක්‍රීට් පාරක් තියෙනවා පොඩි එකක්. මං හිතන්නේ ඒක නම් ගෙවල් වලට යන පාරක්. ඒකත් අන්න අර කෙරවලෙන් ඉවර වෙනවා. මොකද කන්ද කඩාගෙන වැටිලා එතනින් එහාට පාර නැහැ. ඊට පස්සේ මෙන්න මේ පාරේ තමයි අපි ආවේ. දැන් ඉතින් යන්න පාරවල් 3ක් තියෙනවා. අපිට හිතා ගන්න බෑ මොන පාරද යන්නේ කියලා. අරයා මේ පාර ඉස්සරහට පයින් ගියා කාගෙන් හරි අහන් එන්න කියලා. හැබැයි ඉතින් විනාඩි 10ක් විතර යත් නැහැ. මාත් මේ පොඩ්ඩක් බයෙන් පයින් ඉස්සරහට හිමීට යනවා. යා කොහෙද ගියේ කියලා බලන්න. කවුරුත්ම පේන මානික නැහැ. ගෙවල් තියනවා අතෑරලා දාලා වගේ. සමහර විට කුණාටුවත් එක්ක මිනිස්සු ඒ ගෙවල් දාලා යන්නේ නැති. ඔන්න ඉතින් එයාත් එනවා. මං හිතන්නේ එයාට කවුරු හරි හම්බ වෙලා පාර අහගෙන තමයි ඔය එන්නේ. අපි යාගෙන් අහලා බලමු කොහෙන්ද යන්න ඕන කියලා. කරන්න කියන්නේ අපි දැන් ඉස්සරහට යන මැප් එකේ පෙන්නන්නේ මෙතන ඉස්සරහට යන්න. ඒ වුණාට ඒ පාරේ යන්න බෑ. තව ඉස්සරහින් ගහක් කැටියෝ තියෙනවා. මේක ආපස්සට තමයි යන්න ඕන. අපි ආවේ මේ පාරේ. මැප් එකේ මේ කොහෙවත් පෙන්නන්නේ නැහැ. පහළ පාරක් කැඩිලා තියෙන උඩ පාරක්. ඔයා කොහෙන්ද අහගත්තේ කියලා? පහළ ගෙදරින් තමයි අහගත්තේ. ඒ අයියා කිව්වා මෙතන පාර කිලෝමීටරයක් විතර යන්න. අපි හරව පාරනේ. ඔව්. ඒ පාර හොඳයි කිව්වා යන්න කිව්වා. දැන් නැහැ. එහෙනම් හම්බෙමු. ඒ කියපු විදිහට මෙන්න මේ ගේ ගාවින් වම් පැත්තට හරවලා කන්ද උඩට යන්න තමයි ඕනේ. අපි පහළ පාරෙන් ආවේ. අපි ඉස්සෙල්ලා වැරදිලා දකුණු පැත්තට ගිහිල්ලා තමයි ආපහු මේ පැත්තට එන්නේ. මෙතනින් එහාටත් ලොකු දුරක් නැහැ. කිලෝමීටරයක් විතර දුරක් යන්න තියෙන්නේ.
මුල හරිය කොන්ක්‍රීට් දාලා තිබ්බට අවසාන හරිය කොන්ක්‍රීට් දාලා නැහැ. ඔන්න කොහොම හරි අපි ලොකේෂන් එකට ආවා. මෙන්න මෙතනම තමයි බයික් පාක් කරන්න තියෙන්නේ. අපි එහෙනම් view point එකට ගිහිල්ලා බලමු. බයික් එක පාක් කරපු තැන ඉඳන් ආපහු යන්න කියලා ලොකු දුරක් නැහැ. එතනම තමයි මේ view point එක තියෙන්නේ. එහෙනම් අපි ලොකේෂන් එකට යමු. මං හිතන්නේ ඔයාලත් අනිවාර්යයෙන්ම මං වගේම සර්ප්‍රයිස් වෙනවා. ඒක මාරම ලස්සන view point එකක්. ඉතින් මට හිතාගන්නම බැරි අවුරුදු ගාණක් කුරුණෑගල ඉන්න මට කොහොමද මේක මිස් වුනේ කියලා. මට තව දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඔයාලා මෙතනට එනවා නම් ටිකක් උදෙන්ම හරි හවස් වෙලා හරි එන්න. අපි මේ ඇවිල්ලා තියෙන්නේ උදේම. ඔයගොල්ලන්ට මේ අවව වගේ පේනුනට අපි ටිකක් උදේම ආපු නිසා මේ අවව ඇත්තටම ඇඟට සැර නෑ. හරිම සනීපයි. ඒ වගේම තමයි මන් දැක්ක තව කට්ටිය කියලා තියෙනවා මෙතනට හවසට සන්සෙට් එක මාරම ලස්සනයි කියලා. ඉතින් ඒ නිසා ඔයාලත් එනවා නම් උදේම හරි හවසම හරි එන්න. මොකද දවල්ට පොඩ්ඩක් මෙන්න මේ ලොකේෂන් එකේ එන්න අමාරුයි. එහෙනම් ඊළඟ විනාඩිය ඔයාලට ලස්සන view එක විඳ ගන්න. ඔයගොල්ලන්ට වම් පැත්තේ කෙළවරේ පේන්නේ තැම්පාන හදවරුක් කන්ද. ඊට පස්සේ මැද හරියේ ඇතාගල ආඳගල මරළුවාව වගේ කුරුණෑගල ටවුන් එකට කිට්ටු කඳු පේලිය තියෙනවා. ඊට පස්සේ දකුණු කෙළවරේ තියෙනවා දොළු කන්ද යක්දෙස්සාගල. අර මං ඔයාලට පෙන්නන්නේ බත්තලගොඩ ජලාශය. කැමරාවෙන් පේනවට වඩා හරි ලස්සනට මෙතනට આવත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ දවස්වල ගොයන් කපලා තියෙන වෙල්යාය බලන්නකො උඩට මාරම ලස්සනට පේනවා. ඊට පස්සේ තව තියෙනවා වතුර හිඳිච්ච වැවක්. මං හිතන්නේ වැවේ වතුර ඇරලා තමයි තියෙන්නේ. මොකද මේ දවස්වල මෙහෙට වහිනවනේ. එහෙම ලොකුවට වතුර හිඳෙන්න නම් හේතුවක් නැහැ. ඉතින් මේ වැව වෙල්යාය මේ ඔක්කොම එකතු වුනහම view එක මාරම ලස්සනයි. මේ ඔක්කොම ලස්සන අතරේ අන්න අර විදිහට පහුගිය දිට්ටකුණාටුවේ මේ කන්ද නාය ගිහිල්ලා තියෙනවා. ඉතින් ගමේ අය කියන්නේ මේ විදිහට මේ කන්ද තුන් පැත්තකින් නාය ගිහින් තියෙනවා කියලා. ඔගොල්ලෝ එනකොටත් මග දැක්කන්නේ කොයිතරම්නම් හානියක් වෙලා තියෙනවද කියලා. දැන් අපි ඔය බලන්නේ ඔතන ඔය වැටේ පුංචි ගේට් එකක් වගේ තියලා තියෙනවා. කන්ද දිගේ තව ඉස්සරහට ගිහිල්ලා ෆොටෝ ගන්න වගේ. අපිට හැබැයි එතනට යන්න බය හිතුණා. ඒක නිකන් තියෙන්නේ හරිම හීනියට යන්න පුළුවන් පුංචි දුර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් අපිට යන්න බය හිතුණා. ඔයගොල්ලන්ට පුළුවන් හැබැයි try කරන්න આવොත්. මෙන්න මේ ප්ලේස් එකත් හරිම ෂෝක්. ඔයාලා දවල්ට આવොත් ඔයාලට අවුවට යන්නේ නැතුව මෙතනට වෙලා ලස්සනට view එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි හවසට යාළුවෝ ටිකක් එක්ක આવොත් chat එකක් දාන්නත් කියාපු තැන. මෙතනට පේන view එකත් අතනට වගේම හරි ලස්සනට පේනවා. ඉතින් ඔය ඔක්කොම බලාගෙන ඔන්න අපි දැන් යන්න තමයි හදන්නේ. එහෙනම් මතකද මගේ channel එක subscribe කරලා තියාගන්න. තව ලස්සන වීඩියෝස් වලට. එහෙනම් මං ගිහින් එන්නම්. bye bye.